2024-2025 අපස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය රචනා 5 වෙනි ප්‍රශ්නය. සාදයකට සහභාගී වූ වැඩිහිටියන්ටත් ළමයින්ටත් රස කැවිලි වලින් සංග්‍රහ කිරීම සඳහා කුඩා පිඟන් 10 බැගින් වූ ඇසුරුම්ද ලොකු පිඟන් 5 බැගින් වූ ඇසුරුම්ද මිලට ගන්නා ලදී. කුඩා පිඟන් ඇසුරුමක මිල රුපියල් 150ක්ද ලොකු පිඟන් ඇසුරුමක මිල රුපියල් 120ක්ද විය. මිලට ගන්නා ලද මුළු පිඟන් සංඛ්‍යාව 200ක්ද එම පිඟන් සඳහා මුළු වියදම රුපියල් 3720ක්ද විය. පළවෙනි කොටස මිලටගත් කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාව x ලෙසද ලොකු පිඟන් ඇසුරුම් සංඛ්‍යාව y ලෙසදගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා ඒවා විසඳීමෙන් මිලට ගන්නා ලද කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාවත් ලොකු පිඟන් ඇසුරුම් සංඛ්‍යාවත් වෙන වෙනම සොයන්න. දැන් මෙතන මුළු පිඟන් සංඛ්‍යාව අපිට 200යි කියලා දීලා තියෙනවා. එතකොට කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාව x එක ඇසුරුමක කුඩා පිඟන් 10ක් තියෙනවා. එතකොට මුළු කුඩා පිඟන් ගන්න වෙන්නේ 10යි x. ඒකට එකතු වෙනවා මුළු විශාල පිඟන් සංඛ්‍යාව. එක ඇසුරුමක ලොකු පිඟන් 5ක් තියෙනවා. ඒ වගේ ඇසුරුම් y ප්‍රමාණයක් තියෙනවා. එතකොට 5යි y සමානයි 200යි. මේක තමයි සමීකරණ අංක 1. ඊළඟට වියදමට සම්බන්ධ කරන්න පුළුවන්. පිඟන් සඳහා මුළු වියදම 3720යි කියලා දීලා තියෙනවා. කුඩා පිඟන් ඇසුරුමක මිල 150යිද ලොකු පිඟන් ඇසුරුමක මිල රුපියල් 120ක්ද විය. එතකොට කුඩා පිඟන් ඇසුරුම මුළු සංඛ්‍යාවේ වියදම වෙන්නේ 150යි x. 150යි x ධන 120යි y සමාන වෙන්නේ මුළු වියදමට 3720ට. මේ දෙක තමයි සමීකරණ දෙක. මම මේක සමීකරණ අංක 2 කියලා ගන්නවා. දැන් මේකේ මොන විචල්‍යයද ඉවත් කරගන්න ලේසි. පළවෙනි සමීකරණය 15න් ගුණ කරොත් මෙතනත් 150 හදාගන්න පුළුවන්. එතකොට මේක නැති කරගන්න පුළුවන්. එක සමීකරණයකින් අනිත් සමීකරණය අඩු කරොත්. මම පළවෙනි සමීකරණය ගුණ කරනවා 15න්. 10යි x 15න් ගුණ වුණොත් 150යි x ධන 15 5 75යි y සමානයි 15 ගුණ වෙනවා 200. එතනින් එන්නේ 3000. හිතෙන් හදන්න පුළුවන් 15 වරක් 2 30යි තව බිංදු දෙකක් දැම්ම. මේක ගන්නවා සමීකරණ අංක 3 කියලා. දැන් මොකෙන් මොක අඩු කරන්නද ලේසි. මෙතන අගයන් වැඩිනේ. මෙතන අගයන් වැඩි. එහෙනම් මම දෙවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරනවා. මේකෙන් මේක අඩු කරත් ගැටලුවක් නැහැ. එතකොට ඍණ වෙනවා. මේ පිළිතුරම එනවා. ඒ ඍණ උත්තර ලැබිලා. මම දෙවෙනි එකෙන් තුන්වෙනි එක අඩු කරනවා. දෙකෙන් අඩු කරනවා 3. 150x 150x කැපෙනවා. මේක ඍණ වෙන හින්දා. එතන ධන 150x නේ ඒක කැපිලා යනවා. 120න් 75ක් අඩු වුණාම එන්නේ 45යි y සමානයි 3720න් 3000ක් අඩු වුණොත් 720යි. y සමානයි 720 බෙදීම 45. මෙතනින් y සමානයි 16යි කියලා එනවා. දැන් මේක එක සමීකරණයකට ආදේශ කරලා මේක ඊටම පහසුයි පළවෙනි සමීකරණයට ආදේශ කරන්න. පළවෙනි සමීකරණයට ආදේශ කරලා y වලගේ අපිට x හොයාගන්න පුළුවන්. 10යි x සමානයි 200 ඍණ 5යි y 5 වරක් 16 කියන්නේ 80ක්. 200න් 80ක් අඩු වෙනවා. මෙතන එන්නේ 120ක්. එහෙනම් x සමානයි 120 බෙදීම 10 12යි. දැන් මෙතනින් අපිට ආවා කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාව 12යි. ඊළඟට විශාල පිඟන් ඇසුරුම් සංඛ්‍යාව 16යි කියලා. x වලගේ 12යි y වලගේ 16යි. ඊළඟට දෙවෙනි කොටස සෑම කුඩා පිඟානකම රස කැවිලි සමාන සංඛ්‍යාවක් බැගින් තිබූ අතර
සෑම ලොකු පිඟානකම කුඩා පිඟානකට වඩා රස කැවිලි දෙකක් වැඩියෙන් තිබුණි. සංග්‍රහය සඳහා ගන්නා ලද මුළු රස කැවිලි සංඛ්‍යාව 1160ක් නම් කුඩා පිඟානක තිබූ රස කැවිලි සංඛ්‍යාව සොයන්න. මං කුඩා පිඟානක රස කැවිලි සංඛ්‍යාව A කියලා ගන්නවා. එතකොට ඒ වගේ පිඟන් 120ක් තියෙනවා. සෑම කුඩා පිඟානකම. ඔව්. මෙතන ඇසුරුම් සංඛ්‍යාව සමයි 12. ඒ වගේ එක ඇසුරුමක 10ක් තියෙනවා. එතකොට 10යි x කියන්නේ මුළු කුඩා පිඟන් සංඛ්‍යාව. එතකොට 120යි A වෙන්න ඕන. එක කුඩා පිඟානක රස කැවිලි සංඛ්‍යාව තමයි A කියලා අරන් තියෙන්නේ. ධන විශාල පිඟන් සංඛ්‍යාව අපිට ආවේ 5යි කියලා. y වල අගය දැම්මොත් 16 වර 5 80යි. මුළු විශාල පිඟන් සංඛ්‍යාව 80යි. ඒක ගුණ වෙන්න ඕනේ කීයෙන්ද? කුඩා පිඟානකට රස කැවිලි දෙකක් වැඩිපුර තිබිලා තියෙනවා. එහෙනම් A ධන 2 සමානයි 1160ට. මුළු රස කැවිලි සංඛ්‍යාව 1160. එහෙනම් අපිට දැන් මේක සුළු කරගන්න පුළුවන්. මෙතන 120යි A, මෙතන ධන 80යි A එනවා. එතකොට දෙක එකතු වුණාම 200යි A. මෙතනින් 200යි A එනවා. ඊළඟට මෙතන 80 දෙකෙන් ගුණ වුණොත් 160ක් එනවා. ඒ 160 අනිත් පැත්තට ගියාම ඍණ වෙනවා. 1160න් 160ක් අඩු වුණොත් මෙතන එන්නේ 1000යි. මේ 160 මම මේ පැත්තට ගත්තා. එතකොට 1160න් 160ක් අඩු වුණාම 1000යි. දැන් ඒ වලගේ හොයන්න පුළුවන් 1000 200ෙන් බෙදලා. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. 10 දෙකෙන් බෙදුවාම 5යි. එහෙනම් අපිට ඒ වලගේ මෙතන ලැබුණේ 5. එහෙනම් අපිට ගන්න පුළුවන් කුඩා පිඟානක තිබූ රස කැවිලි සංඛ්‍යාව සමාන වෙන්නේ 5ට.